මම මේ වීඩියෝ එක කරන්නේ වැස්සට ආසාවෙන්. මේ වීඩියෝ එක කරනකොට මම වැස්සට ආස වුණාට පහුගිය දවස්වල වැස්ස නිසා ලංකාවේ අපේ අයට වෙච්ච දේවල් එක්ක වැස්සට තිබ්බ ආසාව ගැන පොඩි ඩවුට් එකක් තියෙනවා. ඇත්තටම මම වැස්සට ආසද? ඇත්තටම මේ තියෙන මූසල හැංගීමට මේ කළුවර ගතියට මේ සීතල ගතියට මම ආසද කියන එක මම තාම ප්‍රශ්න කරනවා. මේ වීඩියෝ එක ඩබ් කරන් හිටියේ හැබැයි මම මෙහෙම නෙමෙයි ගොඩක් ආසාවෙන්. කොහොම හරි හැමදේම ඉවර වෙලා දැන් අපි ආයේ නැගිටින කාලේනේ. ඉතින් අපි හැමෝටම නත්තල් තියෙන්න ඕනේ. නත්තලට රස කැම තියෙන්නත් එපයි. ඉතින් ෆ්‍රිජ් එකේ තියෙන නුතෙල්ලා බෝතලයක් විතර නැත්තම් හරි නියුටෙලා කියමුකෝ අපි. ඒකේ මොන වගේ කෑමක්ද අපි හදන්න ඕනේ කියලා කල්පනා කරමුකෝ. ඔන්න ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි මේ නියුටෙලා බෝතලයෙන් නැත්තම් නුතෙල්ලා බෝතලෙන් හදන්න හොඳම කෑම මට මතක්. ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ඔන්න ලෝකෙ පුරාම ඉඳගෙන නත්තල් සමරන හැමෝටම මේ පාර ඔන්න නත්තලට රසම රස කෑමක් ගෙනවා. චොක්ලට් බනිස්. එහෙම නැත්තම් නුතෙල්ලා බනිස්. මේක හදන්න බොහොම පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් විතරයි ඕනේ. ඉතින් මෙතන තියෙනවා කිරි, ඊට පස්සේ සීනි, ඊට පස්සේ බිත්තර, ඊට පස්සේ අනිවාර්යයෙන්ම නුතෙල්ලා එකක් ඕනේ, ඊට පස්සේ ඊස්ට් ඕනේ අපිට, ඊට පස්සේ පාම් පිටි. මම මේ පාම් පිටි එක නම් ගත්තේ පේස්ට්‍රි අයිටම්ස් වලටම ඕන කරන එකක්. ඊට පස්සේ අපි මෙල්ටඩ් බටර් ගත්තා. ඊට පස්සේ ආයිසිං ෂුගර් ටිකක් ගත්තා උඩින් ලස්සනට වක් කරන්න. මේක ඒක නෙස්කැෆේ මෝකා එකක්. ඒක අදාළ නැහැ මේකට. නමුත් මම ඒක හදන්න යන්නේ බනිස් කාලා බොන්න දෙයක්ත් තියෙන්න බෑ. ඉතින් බනිස් කාලා මෝකා බොන්න තමයි අපි අද ලෑස්ති වෙන්නේ. මම මේ හැම අමුද්‍රව්‍යයකම අදාළ ඉන්ග්‍රීඩියන්ට්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඉතින් ගිහිල්ලා බලන්න. අපි මුලින්ම කිරි ටික රත් කරගන්න දැම්ම. ඒ අතරේ මෙන්න මේ ක්‍රොසන්, බනිස් වර්ග, පේස්ට්‍රි වර්ග හදන්න විශේෂ කරපු පාන් පිටි එකක් තමයි මම ගත්තේ. මම කලින් කිව්වා වගේ. මෙතන මම all purpose flour එකෙන් 520ක් තමයි ග්‍රෑම් වලින් ගත්තේ. ඉතින් මේ මගේ භාජනී පොඩ්ඩක් මාධ්‍ය මට 520 මේක පාර දාගන්න. ඒක නිසා මම ඒක දෙපාරකට දාගන්නවා. ඕගොල්ලොත් ඉතින් මං වගේ මෝඩ වෙන්නේ නැතුව ඕනි නම් ඔච්චර බුද්ධිමත් නම් ලොකු භාජනයක් ගන්න. නත්තල් කියන්නේ බොහොම ලස්සන කාලයක්. හැබැයි හරියට කෑම වල රෙසිපි ටික හදා ගන්න ඕනේ. නැත්නම් ඉතින් නත්තල් නිකන් අර නිකන් ක්‍රීම් බනිස් දෙනවා කියලා ගල් බනිස් දුන්නා වගේ වෙන සීන් එකක් තියෙන. ඒක නිසා ඉතින් මේ ප්‍රමාණ හරියට ගන්න. මම ඒකයි කිව්වේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ආයි මේ ප්‍රමාණ දාන්නම් ඒවත් බලන්න කියලා. මේක මේ මම හොයාගත්ත රෙසිපියක් නන් නෙමෙයි. මමත් එහෙන් මෙහෙන් දැකලා ලියාගෙන try කරලා බලපු රෙසිපියක්. හොඳ ඒක නිසා මේ ඔලුවට එන්න එපා. මගේ මේ නත්තල් සීයා වගේ මාට ගහගෙන කරගෙන එන්න එපා. ඒක නිසා මං හැදුවා වගේම ඕගොල්ලොත් හදන්න. මේ නත්තලේ සාමයේ සතුට සමගිය අපි වපුරන්න ඕනේ ළමයි තේරුණාද? ඉතින් මෙතන හරියටම 520 තමයි මම මේ කරන්නේ. එහෙට මෙහෙට කරලා ග්‍රෑම් එකක්වත් වැඩි වෙන්නේ නැති වෙන තරමට මම මේක හරියටම කරලා ඉවර වෙලා අපි ඊට පස්සේ දා ගන්නවා සීනි. සීනි ග්‍රෑම් 60ක් වගේ තමයි ගන්න ළමයි. මේක අර ලොකු කැට සීනි නම් අනිවාර්යයෙන්ම ග්‍රයින්ඩ් කරගන්න චුට්ටක් අර පවුඩර් වගේ වෙනවා. මම නම් ගත්තේ අර ෆයින් කැට සීනි. අර කැට නැති අර චූටි නිකන් පවුඩර් වගේ සීනි. ඊට පස්සේ මම මෙතන කිරි රත් කරගත්ත ග්‍රෑම් නෙමෙයි සෝරි මිලිලීටර් 180ක් ගන්නවා. ඒක චුට්ට දැම්මත් කමන්නේ. මේ වගේ එකපාර දැම්මත් කමන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතන ගත්තා ලියවිටෝ මාද්‍රේ කියන්නේ මේ ඊස්ට්. හරිද? ඒ කියන්නේ අර මව් ඊස්ට් එක වගේ ප්‍රධාන ඊස්ට් එකක්. මේක හරිම සැරයි. ඉක්මනට පිපෙනවා. ක්‍රියාකාරී වැඩි. ඉතින් ඔයගලන්ට මේක බේකරි ඊස්ට් එකක් අරගෙන කරන්නත් පුළුවන්. මේ ඇවිල්ලා බටර් ළමයි. බටර් මම මෙල්ට් කරලා ගත්තා ග්‍රෑම් 60ක බටර් ප්‍රමාණයක්. ඒ කියන්නේ ඒක කාම්බර උෂ්ණත්වයට එනකන් මෙල්ට් කරා. ඊට පස්සේ මම ගන්නවා ළමයි බිත්තර. බිත්තර දෙකක් තමයි ගන්නේ. ලොකු බිත්තර දෙකක්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ චූටි බිත්තර ගන්නවා නම් තුනක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. බිත්තර වලිනුත් මේකට රස සහ ඕන කරන අර පිපුම් කාරක ගතිය එනවා. ඊට පස්සේ අපි මේක ලස්සනට මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න ඕනේ. මොකද අර ඊස්ට් ටික ඇක්ටිවේට් වෙන්නත් එක්ක අපි දැන් මේක හොඳට කලවම් කරාම තමයි අර පිටි වල ඔක්කොටම ඊස්ට් ගෑවිනවා. ඊස්ට් ලොක්ක වෙලා පිටි බල්ලට යනවා. සාමාන්‍යයෙන් මේ කලවම් කරන වැඩේ හරියම එපා වෙන වැඩක් නේ ළමයි. මට තේරෙනවා අත රිදෙනවා. අයියෝ හන්දිපත් අමාරු වෙනවා. ඒක නිසා මම කරන්නේ යාළුවන්ට කෝල් ගන්නවා. යාළුවෙක්ට කෝල් එකක් කරගත්තාම සිරික්කිය දද උපදූපයක් කතා කරන ගමන් මට මේක කරන්න පුළුවන්. එතකොට නිකන් අර අපිට නිකන් අර වේදනාව අමතක වෙලා යනවා වගේ සීන් එකක් වෙනවා. ඊට පස්සේ අපි මේක හොඳට නීඩ් කරන්න ඕනේ. මේ වගේ එක්ක ඔයගොල්ලන්ගේ කවුන්ටර් টොප් එකේ එහෙම හරි නැත්නම් මං වගේ ලෑල්ලක් තියලා හරි මේක හොඳට මෙන්න මෙහෙම නීඩ් කරන්න. චුට්ටක් අර පිටි වල හොඳට තව තැවරිලා ඊස් ටික මේ වෙලා පිටි ටික සොෆ්ට් වෙනකන් ඔයගලන්ට පේනවා මම අර කලවම් කරලා හදාගත්තේ මේ එක හොඳට සොෆ්ට් වුණා. සාමාන්‍ය විනාඩි 10ක් 5ක් විතර 5ක්වත් අඩුම විනාඩි 5ක්වත් මේ වගේ හොඳට මේක නීඩ් කරගන්න. ඉතින් ඔයාලට විනාඩි 5කට කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවානේ. ඔයගලන්ගේ හොඳම යාළුවව හොදන්න ගන්න නැත්නම් හොඳම හතුරව හොදන්න ගන්න ඔයගලන්ට පැය භාගයක් වුණත් මේක නීඩ් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර නීඩ් කරලා ඉවරලා. හැබැයි ඉතින් මගේ ඕපදූපේ නම් ඉවර නැහැ. මේකට හොඳට දැන් දෙන්න ඕනේ මෙහෙම චකපචක ගාලා. ඊට පස්සේ මේක හොඳට නීඩ් කරලා දැන් මේ වගේ ලස්සනට සොෆ්ට් එකට තියෙනවා. ඊට පස්සේ අපි මේක අර භාජනයේටම දාලා හොඳට මේක වහනවා ළමයි. මේක මේ විදිහට කපුරෙදි කෑලකින් හරි සාමාන්‍යයෙන් අඩුම පැය භාගයක්වත් මේ වගේ
තියන්න. පැයකට වැඩිය තියන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඒ අතරේ මම පොඩි පොඩි දේවල් ටිකක් අරන් එන්න ගියා. මදි වෙලා තිබ්බ දේවල් ටිකක් ගෙදරට. මොකද කිරි ඉවර වුණා අර ටිකෙන් පස්සේ දැන් අපි මොක හදන්න එපා. ඊට පස්සේ පාම් පිටි නෝමල් පාම් පිටි ගන්න ගියා. ඊට පස්සේ සී ෆුඩ් මික්ස් එකක් ගන්න ගියා. නිකන් දැන් මේක සී ෆුඩ් මික්ස් දාලා හදන්න මේ පාන් එකට අදාළ නැහැ නේ. හැබැයි ඉතින් මම මේ වෙන නෝමල් පාම් පිටි එකක් ගත්තා. මම මේ හදන්න යන්නේ දැන් මම බලන්නේ යාළුවෝ ටිකක් එනවා ළමයි. හරිද? දැන් මේ ඒගොල්ලන්ට මේ කණ්ඩ ඕනේ කියලා කිව්වා. මම ඉතින් බනිස් එකත් හදන නිසාද ඒගොල්ලන්ටත් එන්න කියලා කිව්වා. නයිස් ඊවිනිං එකක් අපිට ගත කරන්න කට්ටියත් එක්ක. මොකද පිටරටවල ඉන්නකොට හොඳ යාළුවෝ කියන අය හරිම අඩුයි. හැබැයි ඒ වගේ යාළුවෝ හම්බුනහම පරිස්සම් කරගන්නත් ඕනේ. ඉතින් මම ආඩම්බර වෙනවා. මම ඉන්න මට මගේ වටේ ඉන්න යාළුවෝ හැමෝම මාරම හොඳ මිනිස්සු. මම ළඟින් ආශ්‍රය කරන හැමෝම. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට මේ වගේ සී ෆුඩ් දාලා මොහොත රස කෑමක් හදලා දෙන්න ඕනේනේ. මම ෆුඩ් ප්‍රොසෙසර් එක අරගෙන සී ෆුඩ් දාලා ඊට පස්සේ ඒකට සෝයා සෝස් දාලා මම ගත්ත බුල්ඩක් එකේ හොට් සෝස් එකක් තියෙනවා. ඒකෙනුත් චුට්ටක් දාලා රසම රසට මේක හදන්න යන්නේ මොකද්ද කියලා ඔයගලන්ට ගෙස් කරන්න පුළුවන් නම් ගෙස් කරන්න. ඉතින් ඔයගලන්ට දෙන්නම් මම තප්පර 2.75ක් ටික් 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 ගියා තප්පර 2.75 මෙන්න මේ වගේ රසම රස සුවඳම සුවඳ මාරම නයිස් පේස්ට් එකක් හදාගෙන මම හදන්න යන්නේ ඩම්ප්ලින්ග්ස් අනේ මම ඉතින් ඒගොල්ලන් ඩම්ප්ලින්ග්ස් හදන්න පුරුදු වුණා මට ඩම්ප්ලින්ග්ස් පහුගිය ටිකේ මම ඩම්ප්ලින්ග්ස් වීඩියෝ එක දැම්මට පස්සේ ගොඩක් අය අහුවා අනේ හරි ෂෝක් නේ අනේ එහෙම කියලා. ඉතින් මේ ළඟම යාළුවෝ අහනවා ඉතින් හදලා දෙන්න බැරිද අපිටත් කියලා මට ඉතින් උන්ට බෑ කියන්න බෑනේ. ඉතින් මහා ලොකු වෙලාවක් යන මහා ලොකු මේ කාර්යයක් නෙමෙයි නිසා මං කිව්වා ආයෙනම් අද බරෙල්ලා දවල්ට උඹලට ඩම්ප්ලින්ග්ස් හදලා දීලා අවසට උඹලට මොනවද මෝකා කොෆි එක නුතෙල්ලා බානුත් හදලා දෙන්නම් කියලා. ඉතින් ඔහොම කියලා තමයි අද දැන් ඔන්න ඒගොල්ලෝ එන්නේ ඔය එක්ස්පීරියන්ස් එක ගන්නලු. හරිද? මට මතක හැටියට මේ මම ඩම්ප්ලින්ග්ස් හදන්නේ 5 වෙනි හෝ 6 වෙනි වතාව. ඉතින් ඕගොල්ලන්ටත් හිතා ගන්නකො කොච්චර මම ඩම්ප්ලින්ග් ප්‍රෝ කෙනෙක්ද කියලා. දැන් මම ඩම්ප්ලිනිකා වෙන්න යන ඉස්සරහට මම ඩෙම්පසන් කියන නම අයින් කරලා ඩම්ප්ලිනිකා කියලා දාගන්නවා. මේ බලන්න ඩම්ප්ලින්ග් එක කොච්චර පර්ෆෙක්ට් ආවෙනවද කියලා. හැබැයි ඉතින් මේ වගේ පර්ෆෙක්ට් ඩම්ප්ලින්ග්ස් හදාගන්න ඕගොල්ලන්ටත් පුළුවන්. මේක මහා අමාරු දෙයක් නෙමෙයි. මගේ ඩම්ප්ලින්ග්ස් වීඩියෝ එක බලුවා නම් ඕගොල්ලන් මේක නිකන් easy peasy busy වෙනවා නිකන්. බැලුවේ නැත්තම් ගිහලා ඩම්ප්ලින්ග් වීඩියෝ එක බලලා රසම රස ඩම්ප්ලින්ග්ස් හදලා ගෙදර අයට දෙන්න අමතක කරන්න එපා. දවල්ට ඩම්ප්ලින්ග්ස් හදලා දෙන්න. මේ වගේ හවසට නුතෙල්ලා බන් හදලා දෙන්න. මේ තියෙන මම අර පැය ගානක් තිබ්බ එක. මේක මම නම් පැයක් විතර තිබ්බ. පැය එකමාරක් විතර තිබ්බ. ඔයගොල්ලොත් පැය එකමාරක් වගේ තියන්නනේ ඔය නිකන් ඉන්න එකේ උදේ පොඩ්ඩක් මේක මෙහෙම ඒන්දලා ඉවර වෙලා හවස් වෙලා බනිස් හදන්න ගන්න. වැඩියෙන් තියෙන තරමට වැඩියෙන් පිපෙනවා. මේක වැඩියෙන් සොෆ්ට් වෙනවා. ඔයගලන්ට පේනවා නිකන් මේක දැන් පේනවද මේ ඉලාස්ටික් වගේ මේ දෙපැයි ඒ කියන්නේ විනිවිද පේන තරමටම උනත් අදින්න පුළුවන් අර කැඩිලා එන්නේ නැහැ. ඊට පස්සේ මම මේක මේ ලොකු කෑල්ලක් නේ මගේ කවුන්ටර් टॉप එකේ තියෙන ඉඩ අඩුයි ළමයි ඔයගලන්ට වගේ. ඉතින් අපිට නෑ ලොකු කවුන්ටර් टॉप. මෙහි මම තාම කුලී ගෙදරකනේ ඉන්නේ. කුලියට නෙමේ ගෙදර ඉන්නේ. එතකොට ඉතින් ඒ ගෙදර හදලා තියෙන විදිය තමයි ඉන්නේ. මට කහන්න නෑනේ කොහෙවත් තියෙන කුලී ගයක් හදාගෙන කවුන්ටර් टॉप ලොකු කරගෙන එහෙම හදන්න බෑනේ. ඉතින් මමම ගයක් ගත්ත දවසක මම මගේ ඕන විදියට කුස්සිය හදා ගන්නම්. එක පොඩි කාලයක් දෙන්න. ඉතින් අපි දේවල් චුට්ටි හිමින් සැරේ කරගන්න මිනිස්සුනේ. අපි තාම තරුණ ළමයි. අපි ඉතින් හැමදේම කරගන්නවා. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මං වගේ ඕගොල්ලොත් හැමදේම ලස්සනට කරගන්නවා කියලා මං දන්නවා. ඕගලන්ටත් බැරි නෑ. මටත් බැරි නෑ. අපි හැමෝම අපි ළමයි කවදා හරි දවසක දියුණු වෙලා හැමදේම කරගෙන ඉවරලා අවුරුදු 40ක් 50ක් යන කලින් ওই දේවල් කරගන්න පුළුවන් උත්සාහයෙන් කරගත්තොත්. ඉතින් එතකොට අපි මේ වගේ කාලයක් එද්දි අපි මේ වීඩියෝ කරලා අපි දාන්නම් තව නේද අපේ නිකන් ආතල් ලයිෆ් එකනේ. හරි කතා ඇති කතාවෙන් දැක්ක නේද මම ඒක ගාන්ට පෙරලගෙන ලස්සනට තුනී කරගෙන මේක හදාගත්තා. දැන් ඔන්න මම නුතෙල්ලා එක ලෙහලා අරගත්තා. මේක මම ගත්තේ ග්‍රෑම් 450ක විතර එකක්. ග්‍රෑම් 200ක එකක් උනත් ඇති මේ වැඩේට. ඊට පස්සේ මේ නුතෙල්ලා එක ෆ්‍රිජ් එකේ දාලා තිබ්බට ළමයි ගොඩක් වෙලා ෆ්‍රිජ් එකේ තිබ්බේ නැහැ. මොකද හේතුව ඒකවල ගල් වෙනවා මේ වගේ අතුරු ගන්න අමාරු නිසා. ඒක නිසා ටිකක් එළිය තියන්න. ඊට පස්සේ මම මේ වගේ නුතෙල්ලා අරගෙන මේක ලස්සනට මේ වගේ ස්ප්‍රෙඩ් කර ගන්නවා. ස්ප්‍රෙඩ් කර ගන්නවා කියන්නේ නිකන් මෙහෙම ගා ගන්නවා. දැන් ස්ප්‍රෙඩ් කර ගන්නවා කියලා කියන්නේ ස්ප්‍රෙඩ් කරනකොට ඉතාලි භාෂාවෙන් කියන්නේ ස්පල්මාරේ කරනවා කියන එක. ස්පල්මාරේ කරනවා කියලා කියන්නේ ස්ප්‍රෙඩ් කරනවා. ඉතින් මේ මම කරන්නේ ස්ටෝ ස්පල්මාන්දෝ. මම ස්පල්මාරේ කරන ගමන් ඉන්නේ. කියන්නේ මම මේ I'm spreading කොහොමද ඉතාලි පන්තියකුත් පොඩ්ඩක් නිකන් ලාවට යටින් යනවා ළමයි. ඕගොල්ලන්ට තව මතක් කරන්න ඕනේ දැන් ඔන්න 2025 අවුරුද්ද ඉවරයි. දැන් 2026 අවුරුද්ද වෙනවා. ඕගොල්ලන්ට ඉස්සරහට මම ගේන්නද වීඩියෝස් ටිකක් කොහොමද අවුරුද්ද ප්ලෑන් කරගන්නේ බජට් එක මම ප්ලෑන් කරන්නේ කොහොමද මම අවුරුද්දේ දේවල් කරන්නේ කොහොමද දවස සස්ටේනබ්ලි ගත කරන්නේ කොහොමද quality of life කියන දේ වැඩි කරගන්න මම කරන දේවල් සහ මම මගේ life එක balance කරගන්න ප්ලෑන් කරගන්න කරන දේවල් ඔයගලන්ට ඕනේද කියලා මට කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔයාලගේ කමෙන්ට්ස් ප්‍රමාණය අනුව මම තීරණය කරනවා ඔඩියන්ස් එකේ ගොඩක් අයට මේ වගේ දෙයක් ඕනේ. අනිත් එක ඒගොල්ලන්ට ඒක වැදගත්. ඒක නිසා මම අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ඒක ගේනවා කියලා.
ඒකත් ඔලුවේ තියාගන්න ගමන් මෙන්න මේ විදිහට ළමයි අර අතුරපු නුතෙල්ලා වලට අමතරව මෙන්න මේ විදිහට තීරු කපාගෙන ඉවර වෙලා මේක මෙන්න මේ විදිහට ලස්සනට රෝල් කරනවා. හරියට නිකන් සිනමන් රෝල්ස් කරනවා වගේ. මේක සිනමන් රෝල්ස් වලම ළමයි නුතෙල්ලා රෝල්ස් version එක. බලන්න ලස්සනට ආවනිකනේ ස්විස් රෝල් වගේ නිකන් ස්විස් රෝල් වගේ. මේක ලස්සනට මෙන්න මේ වගේ ලස්සනටම හිමින් සැරේ සිහි කල්පනාව ඇතුව ඉවසීමෙන් මේක රෝල් කරගන්න ඕනේ. රෝල් කරගෙන ඉවර වෙලා තමයි අපි මේක oven එකට දාන්න ඕනේ. මොකද ඉස්සලම මේක හැඩේ හදාගන්න බැරියට. ඉතින් මේවා මේ රෝල් කරන අතරේ මගේ ඩම්ප්ලින්ග්ස් ටිකෙත් අවසාන කෑලි ටික අවසාන මේවා ටික තමයි යන්නේ අදියරය. ඊට පස්සේ මෙන්න මේකේ තමයි මම මේ ටික දාන්න ඉන්නේ. ඉතින් ඒකට හොඳට බටර් ගාලා හොඳට ඒක මේවා කරගත්තා. ඊට පස්සේ මම මෙතනින් 6ක් දානවා. මොකද මන්ට ලොකු oven එකක් නැහැ සහ ලොකු භාජනයක් නැති නිසා මම කෑලි 6ක් තමයි දාන්නේ. මේ ඉතින් ඕගලන්ටත් පුළුවන් පේනවනේ මම අද ප්ලෑන් කරේ දවල්ට ඩම්ප්ලින්ග්ස් කන්න දීලා හවසට මෝකා කොෆි එක්ක මේ වගේ රස මේ නුතෙල්ලා බන් එකක් නුතෙල්ලා රෝල් එකක් මේක නුතෙල්ලා රෝල් එකක් කියමුකෝ අපි නේද රෝල් නේ කරන්නේ ඉතින් බන්නිස් නෙමෙයි මේක හරියට බෙල් රෝල්ස් අර පොඩ අන්තිම රෝල්ස් දෙක පොඩක් ñොක්කවන එක ගණන් ගන්න ඉපාර අන්තිම හරියදී පොඩ ඉවසීම නැති වුණා ඊට පස්සේ මෙන්න මේ වගේ හයක් මේකට දැම්මා හයක් දාලා ඉවරලා මම මේකට මේ වගේ ලස්සනට දැව්වෙනවනේ මම මාර ලස්සනට තියලා මම මේ වගේ ලස්සන කුක්කු චුට්ටක් මේකට වක් කරනවා උඩින් හරිද මේ කුක්කු වක් කරන වැඩේ මේ වෙලාවේ කරත් අවුලක් නැහැ මේක අවන් එකට දාලා කරත් අවුලක් නැහැ හරිද කොහොම කරත් මේක ලස්සනට හොඳට පිපිලා එනවා එතකොට ඔයගලන්ට කුක්කු දැම්මොත් අර එක නිකන් සොෆ්ට් වෙලා එනවා මම මේ oven එකත් ළමයි විනාඩි 15ක් විතර සෙල්සියස් 180ට ප්‍රීහීට් කරලා තියෙන. ඊට පස්සේ මම මේක දාන්නේ සෙල්සියස් අංශක 180ට විනාඩි 30කට 25කට වගේ දාලා ඉස්සලා බලන්න. ඒක ඔයගොල්ලන් නිකන් සෙට් නෑ වගේ හිතනවා නම් මදි වගේ හිතනවා. තව විනාඩි 5ක් වෙනම දාන්න. ටප් ටටාන් කියලා මෙන්න මගේ ඒගොල්ලෝ රෝල්ස් ගෙනල්ලා තිබ්බා එනකොට. ඉතින් අපි රෝල්ස් උත් කපලා තියලා සෝස් එකකුත් හදාගත්ත. මේ සෝස් හදන හැටි, ඩම්ප්ලින්ග්ස් හදන රෝල්ස් හදන හැටි නැහැ. ඩම්ප්ලින්ග්ස් හදන හැටි ඔක්කොම මම ඩම්ප්ලින්ග්ස් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ගිහිල්ලා බලන්න අනිවාර්යෙන්. මම මේ වීඩියෝ එක අන්තිමට ඩම්ප්ලින්ග්ස් වීඩියෝ එක දාන්න. මේ ඉන්නේ අපේ ෂේ. මෙයා තමයි ඉතින් චූටි පැටියා අපි සෙට් එකේ. එයාගේ අම්මයි තාත්තයි මගේ යාළුවෝ. ඉතින් එයාගේ අම්මාව මාව බලන්න ආයි තව මගේ යාළුවෙක් ආවා. ඉතින් ඔයාලා එයාටත් හායි කියන්න. හරිම හොඳයි, හරිම කටකාරයි, හරිම දඟයි. හරිද? හැබැයි ඉතින් හරිම කියුට් අනේ. ඒ වුණාට මට තාම ළමෙක් හදන්න හිතෙන්නේ නැහැ ඕනි. හරිම ප්‍රශ්නයක්. කොහොමත් ඉතාලියේ නීතිවල හැටියට හොමෝසෙක්ෂුවල් කපල් එකකට තාම ළමයි හදන්න බෑ. හොමෝසෙක්ෂුවල් කපල් එකකට දැන් සරෝගසි කියන තීම් එකනේ ඔයගොල්ලෝ දන්නේ නැත්නම් දැනගන්න සරෝගේෂන් කරන්න පුළුවන්. සරෝගේෂන් කියන එක කරන්න බෑ හොමෝසෙක්ෂුවල්ස් වලට විතරක් නෙමෙයි ඉතාලියේ කිසිම පේරන්ට් කෙනෙක්ට ඒ කියන්නේ ගර්භාෂයක් කුලියට අරගෙන ළමෙක් හදන්න බෑ සහ IVF කියලා තියෙනවා ටෙස්ට් ඒවා කරන්න බෑ ඒ ප්‍රොසෙස් වලට යන්න බෑ ඒක නිසා මම දැනට බව්වෙක් හදනවා ඒ නීති වෙනස් වුණොත් හෝ මම රට මාරු කරොත් සමහර වෙලට ඒ වගේ සුබන ප්‍රවෘත්තියකුත් ඔයගලන්ට ඉස්සරහට අහන්න ලැබෙයි හැබැයි මම සාපේක්ෂව අයියට වැඩිය ගොඩාක් පුංචි ළමයින්ට ආදරෙයි සහ ගොඩාක් පුංචි ළමයින්ට ලෙන්ගතුයි අයියත් ලෙන්ගතුයි නැත්තේ නෑ එයා නිකන් අර බීස්ට් ගාන්ට දාන්න ඉපා තිරිසනෙක් ගාන්ට ඉතින් එයාත් හරි හොඳයි ඉතින් ෂේගේ විකාර ඔක්කොම බල ඉඳලා මේ එයාට ඉතින් හරි ආසයි මෙහා ආවම ඉතින් මාත් එක්ක විකාර නටනට ඉන්නවා ඊට පස්සේ ඉතින් අපි දැන් කන්න හදන්නේ ඒගොල්ලෝ දවල්ට කෑවා ඩම්ප්ලින්ග්ස් කාල් වෙනවා මම ඒගොල්ලන්ට අපේ ගෙදර තිබ්බා තිරමිසු වගේක් යාළුවෙක් හදාගෙන ආපු මම නෙමෙයි හැදුවේ යාළුවෙක් මම තිරමිසු පිස්තාකියෝ එකක් නම් හැබැයි හදලා තියෙනවා ඔයගොල්ලෝ ගිහලා බලන්න මම ඒකත් දාන්නම්කො පහලින් ඔය මගේ කුකින් බ්ලොග්ස් කියලා තියෙනවා ප්ලේලිස්ට් එකක් කුකින් බ්ලොග්ස් ඒකට ගිහලා බලන්න තේරුණාද ඉතින් ඔයගොල්ලන්ට තිරමිසු කන්න කියලා මම ගියා මගේ සෙකන්ඩ් බැච් එක හදන්න අර අපි දෙකට කපා ගත්තනේ එක සෙට් එකක අපි දැන් දාලා ඒක දැන් oven එකේ හැදෙන අතරේ ඉතුරු ටිකත් මේ වගේ තුනී කරගෙන ඒකටත් මේ වගේ නුතෙල්ලා ගන්න මේ මගුල් නුතෙල්ලා එක ඇලෙනවා බං ඒක පොඩ්ඩක් වෙලා ගියාම මාර වදයක් සාපයක් වෙනවා මේක මම අර හැම වෙලේම කියන ළමයි උයනකොට ඉවසීමත් සෑහෙන්න ඕනේ ඉතින් මේකත් ලස්සනට මේ වගේ දාගෙන මම දැන් කල්පනා කරා අරක රෝල්ස් විදියෙන්නේ හැදුවේ දැන් නිකන් මේක නිකන් වෙනස් විදියකට හදන්න ඕනේ කියලා දැන් මට යාළුවෝ බයිනවා මම මේ පළවෙනි එක විතරයි ඕන දෙයක ලස්සනට කරන්න ඊට පස්සේ ඒක කිසිම සැලකිල්ලක් නැතුව කරන්න කියලා මේ වීඩියෝ එකේ ඔයගලන්ට මේක විතර පේනකොට එහා පැත්තේ ඒගොල්ලොත් ඉන්නවා හරිද ඉතින් මේකත් අර වගේම කෑලි කැපුවා නමුත් මේක කැපුවේ නිකන් අර ත්‍රිකෝණ වගේ වෙන්න නිකන් මොකද අර මම මේක නිකන් ක්‍රොසන් ටයිප් එකට තමයි රෝල් කරන්න try එකක් දෙන්නේ දැන් අර කියන්නේ නිකන් කොර්නෙට්ටි කියලා කියන්නේ ඉතාලි වලින් ක්‍රොසන්ට් වලට ක්‍රොසන් ටයිප් එක නිකන් අර දැන් බනිස් වගේම ක්‍රොසන්ට් එකකුත් හදලා දෙකම එක ගලින් ෂේප් කරගන්න සීන් එකේ තමයි දැන් මම ඉන්නේ ඉතින් ඔයගලන්ටත් ඒ වගේ ෂේප් සීන් වලට යන්න පුළුවන් මේ නත්තල් කාලේ මොකෝ සැන්ටා ක්ලොස් තරහ වෙන්නේ නැහැ ජේසුස් වහන්සේ තරහ වෙන්නේ නැහැ තව කවුද නත්තල් ගහ තරහ වෙන්නේ නැහැ පිනිමුවා තරහ වෙන්නේ නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ මම මේ පොඩ්ඩක් මේක වරද්ද ගන්නවා මේ විදිහට මේ කරන්න ඕනේ නෝන්ටි නැතුව ලොකු පැත්තේ ඉඳන් පටන් අරගන්න නැත්නම් අර පොඩි පැත්ත ලස්සන ක්‍රොසන්ට් එකක් විදිහට ඒක එතෙන්නේ නැහනේ නිකන් ඒක නැත්නම් නිකන් පත්තිරිප්පුවක් වගේ වෙනවා මේ පඩික්කමක් වගේ වෙනවා ඒක නිසා එපා
එපා මේ විදිහට ලස්සනට ඔතා ගන්න මේක හරියටම ක්‍රොසන්ට් එකක් විදිහට මෙන්නේ නෑ ඉතින් අර මෙච්චර ප්‍රොෆෙෂනල් නෑ හැබැයි ඉතින් බැරිත් නෑ නිකන් අර කොහමද කියන්නේ නිකන් අර කොහුලනු මේ නිකන් මිටියක් අර මේ කොච ගාලා නිකන් ඔතලා ගාලා වගේ එහෙම ගත්තත් ප්‍රශ්නයක් නෑ ආර්ට් is art කවුරු හරි මොන හරි කිව්වොත් කියන්න අයියෝ කලාවක් තේරෙන්නේ නැති ගොන් ගොබ්බයා කියලා බනින්න ඉතින් මේ ඇවිල්ලා ගානට ටයිම් එකට ඔන්න දැන් මම අර එක ගන්න හදනේ පළවෙනි බැච් එක හරිම ෂෝක් එකකට මේක ආවා මම ඉතින් ගොනා වගේ මේකෙන් හදලා මේකෙන් ගන්න බෑ මොකද මේක වීදුරු එකක් නිසා ඉතින් පොඩ අල්ල බලව පොඩ රස්නෙත් වගේ ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒක එහෙම තියලා අර රෙදි කෑල්ලක් අර අතට දාන වගේ කාර ගත්තට ඉතින් එහෙම ගත්තා හරිද මොකද ඉතින් නිකන් අර අඬුව තියාගෙන අත පුච්ච මේ පේනවා ලස්සනට පිපිලා තියෙන ලස්සන දැන් අර ඉඩත් එක්ක තිබ්බට ඒක පිපිලා එද්දි ගානට එනවා පේනවද ඔයගොල්ලන්ට ඕනි හොරිම ලස්සනට චොකලට් පීරිලා චොකලට් ගොඩක් එක්ක මේක මෙහෙමම දැන් අවන් එක රත් වෙලානේ තියෙන්නේ මේකත් ආයි 180ට විනාඩි 25ක් 30ක් අතර කාලයක් දානවා ඕගලන්ටත් පුළුවන් ඉතින් ක්‍රොසන්ට් ටයිප් එකටත් ඔන්න මේක හදාගෙන රෝල්ස් ටයිප් එකකට හදාගන්න ඊට පස්සේ මම අර ඕගලන්ට කිව්වේ කුක්කු චුට්ටක් මේකට දාගන්න කියලා මෙන්න මේ වගේ කුක්කු චුට්ටක් දානවා ඕන්න මේකට ඕගලන්ට මිල්ක් මේඩ් චුට්ටක් උඩින් වක් කරන්නත් පුළුවන් නිකන් කොන්ඩෙන්ස් මිල්ක් වගේ චුට්ටක් දාන්න මම නම් ඉතින් එහෙම දැම්මේ නෑ ඊට පස්සේ මම අයිසින් ෂුගර් ටිකක් අරගෙන මේ වගේ ලස්සනට ඒකේ වක් කර ගන්නවා ඒකේ අර චුට්ටක් ඊස්තටික් වයිබ් එක වැඩි වෙලා නිකන් අර හිම පතනය වෙලා වගේ නිකන් බනිස් කෙඩියට හිම වැටිලා වගේ සීන් එකක් අර පොඩි දෙන්න වගේ මොකද ඉතින් එහෙම දැන් ලංකාවට හිම නෑනේ අපිටත් මෙහෙ හිම නෑ අපිට හිම වැටෙන පැති තියෙනවා ඒත් අපි ඉන්න සිටි එකට වැටෙන්නේ නෑ ඉතින් හිම පතනය සිහි කරන්න තමයි එහෙම දැම්මේ දැන් අපි බොන්න දේකුත් හදාගන්න එපා ඕන දැන් කන දේවල් හරි දැන් අරුන්ට දවල්ට කන දීලා උන්ගේ බඩවල් පිරලා මේ තියෙන්නේ Nescafe එකෙන් අලුතෙන් ආපු මෝකා එකක් මේක කිට් කැට් ෆ්ලේවර්ඩ් එකක් මේක මාරම රසයි හරිද ඉතින් මේ මමත් ෆස්ට් ටයිම් තමයි මේක බීලා try කරන්නේ හැබැයි ඉතින් රසම රසයි දැන් මම බීලානේ තියෙන්නේ ඉතින් රසයි අපි තුන් දෙනෙක් ඉන්නවා මායි සමාධි මල්මි අපි තුන් දෙනාට තුනක් ඔන්න මම හැදුවා හරිද චූටි එක්කෙනාට දෙන්නේ නැහැ මොකද හේතුව යාට චොක්ලට් ටිකක් බඩ වේලනවා වගේ එතකොට අමාරුයි ඉතින් ඔය ඒ කරදරේත් ඊට පස්සේ ඉතින් ගෙවන්න ඕනේ යාගේ අම්මනි ඒක නිසා ඒකිට නෝ චොක්ලට් ඉතින් මේකත් ඊට පස්සේ මේ සෙට් වුණා ඒ කියන්නේ මේකෙත් විනාඩි 25ක් වගේ ගියාට පස්සේ හැබැයි ඒක නම් ළමයි අර ක්‍රොසන්ට් විදිහටම ආවේ නෑ සමහර ඒවා ගොළු බෙල්ල වගේ සමහර ඒවා ක්‍රොසන්ට් වගේ සමහර ඒවා පඩික්කම් වගේ සමහර ඒවා නිකන් හරියට අර කොහොමද කියන්නේ අර නිකන් පොඩි කරලා දාපු නිකන් බෙහෙත් සලාකයක් වගේ කොහොම හරි හරිම ලස්සනට ආවා මම මේකට ටිකක් කැරමල් සිරප් එකත් වක් කරන්න හිතුවා ලස්සනට අර ටිකක් කැරමලයිස් ගතියට එතකොට ලස්සනට එන නිසා කැරමල් සිරප් ටිකක් ගෙදර තිබ්බා ඉතින් ඒකනොත් ලස්සන ñෝ ගාලා ලස්සනට මෙහෙම කැරමල් සිරප් ටිකකුත් වක් කරලා ඒතකොට තවත් ටිකක් ඒක ලස්සන වෙනවනේ ළමයි ඉතින් කෑමක් රස වගේම ලස්සනක් තියෙන්න ඕනේ කන්න ආස හිතෙන්න ඕනේ දැක්කම නිකන් වෑව් වගේ හැඟීමක් දැනෙන්න ඕනේ ඉතින් ඒකට තමයි මේ වගේ නාටකම් ඔක්කොම නටන්නේ ඕගලන්ටත් ඉතින් මේ දැන්ට ඕගලන් හිතලා ඕගලන්ගේ නත්තල් මේසෙට නත්තල් ඊවිනිං ටී වයිබ් එකට සෙට් වෙන විදියට ඕගලන්ටත් ඕන දෙයක් මෙතනට කරන්න පුළුවන් අර මොකා එක හදන්න තියෙන ඒකේ පිටි එක දාලා ඉවර වෙලා ඒක ඇතුලේ තියෙනවා ඒ කියන්නේ මොකා පිටි එක ඊට පස්සේ ඒකට මේ වගේ කිරි උණු කරලා දාන්න තියෙන්නේ ඊට පස්සේ චුට්ටක් ඉස්සලම දාලා හොඳට මේක පෙරා ගන්න ඕනේ මේ පෙරා ගන්න මේ ගහ ගන්න ඕනේ ටික ටික ගාලා ගහ ගන්න ඕනේ ඊට පස්සේ තමයි ඊටු ටික දැන් මම භාගයක් මෙහෙම දානවා දාලා ඉවරලා මේක හොඳට මෙහෙම කලවම් කර ගන්නවා මොකද ඒක ඇතුලේ හරිම වේෆර්ස් වුණා අර කිට් කැට් වේෆර්ස් එකක්නේ ඒකේ සුවඳ මාරම සුවඳයි හරිම ආස හිතෙනවා ඉතින් මේ අර සීත කාලේ අපි දැන් ඉන්නේ වින්ටර් එකේ ඒ වගේම යාළුවෝ ඉතින් හිතන්නකො නිකන් ඉමැජින් කරනකොට මම මේකට දාගන්නවා පන්න මේ මොනවද විපින් ක්‍රීම් ටිකකුත් විපින් ක්‍රීම් දැම්මම තවත් ඒක ක්‍රීමි ගතියට රසට එනවා ඉතින් හරිම ෂෝක් එකකට නයිස්ලි මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙනවා ඉතින් හරිම ආසාවෙන් හරිම එක්සයිටඩ් තමයි අපි දෙන්නාම මෙහෙම අර එකතු වෙන්නේ අපි ඇවිල්ලා ඒ කියන්නේ මේ මං මෙහෙම මෙහි ගොඩක් යාළුවෝ ආශ්‍රය කරනවා ඒ අතරින් මම ළඟින් ආශ්‍රය කරන යාළුවෝ හරිම අඩුයි ඉතින් ගොඩක් වෙලාවට මම මෙහි ගෙදරට ගෙන්න ගන්නේ ඒ වගේ අයව විතරයි. ඉතින් ගොඩක් එහෙම මේ එහෙම ගොඩක් අර ආවට ගියට සෙට් කරගන්නේ ගෙවල් වලට මෙහි ගොඩක් එහෙම කරන්නේ නැහැ. මෙහි කවුරුත් එහෙම කරන්නේ නැහැ. අර ළඟම අයව විතරයි ගෙන්න ගන්නේ. ඉතින් අපේ මල්මී ලස්සන පේජ් එකක් කරනවා ළමයි කේක් හදන. නාපෝලිය ඇතුලේ ඉන්න අයට කේක්ස් ඕඩර් කරන්න පුළුවන්. ඉතින් නත්තලට ස්පෙෂලි එයා පයිනැපල් ගැටෝ එකක් මට ගෙනල්ලා දුන්නා. ගෙනල්ලා දුන්නා කියන්නේ මම යාගෙන් ඕඩර් කරා. මොකද ඉතින් මේ වගේ වෙලාවට මෙතනට ගැටෝ එකක් කේක් එකක් වයිබ් එකකුත් තියෙනවා නම් මරුනේ. ඉතින් අපි දැන් එයාගේ පයිනැපල් ගැටෝ එක බලමු. ඉතින් මම මේ දාන නම්බර් එකට කන්ටැක්ට් කරලා නාපෝලිය ඇතුලේ ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන් එක ජාතිය ගැටෝ, චොක්ලට් ගැටෝ, පයිනැපල් ගැටෝ, ස්ට්‍රෝබෙරි ගැටෝස්, ෆෘට් ගැටෝස් ඕන දෙයක් ඔයගලන්ට ඕඩර් කරන්න කස්ටමයිස් කරලා එයා හරිම ලස්සනට හදලා දෙනවා. ගැටෝ විතරක් නෙමෙයි. එයාගේ ක්‍රිස්මස් කේක්ස් තියෙනවා, ක්‍රිස්මස් ස්විස් රෝල්ස් තියෙනවා, ස්වීට් අයිටම්ස් තියෙනවා, සේවරි පැකේජස් තියෙනවා. මම හිතන්නේ මම ඒ සේවරි පැකේජ් එකක් කලින් ඔයගලන්ට වීඩියෝ එකකත් පෙන්නලා ඇති.
මිතින් හරිම කොලිටියට හරිම රසට මාරම ලස්සනට පිළිවෙලට වැඩේ කරලා දෙන කෙනෙක් තමයි මල්මි. ඉතින් මල්මිගේ ෆ්ලා on the floor කියන page එක Facebook එකේ follow කරලා ඔයාලටත් පුළුවන් එයාට support එකක් දෙන්න. ඒ විතරක් නෙමෙයි එයාට cake orders දාන්න පුළුවන් නාපෝලියේ ඉන්න ඕනම කෙනෙක්ට. ඒ විතරක් නෙමෙයි නාපෝලිය ඔයගලන්ගේ ආදරණීය කවුරු හරි ඉන්නවා නම් එයාලගේ birthdays වලට weddings anniversaries ඕවා මේවා ඕනම එකකට එයාගෙන් cakes යවන්න පුළුවන්. එයා නාපෝලිය ඇතුලේ deliveryත් කරනවා. ඉතින් මේ cake එක මාරම ලස්සනයි වගේම ඇතුළ හරිම rich හරිම flavorful හරිම රසයි. ඉතින් මම ඒක නිසා බය නැතුව order කරන්නේ ඕනම දෙයක් ඕනම වෙලාවක මල්මිගේ. ඉතින් ඒකේ cake එක order කළා ඒකෙම කන්න දෙන scene එකක් තමයි මෙතන යන්නේ. මම දැන් pineapple gateau එකක් තමයි order කරේ. ඔයගලන්ට ඒක ඇතුලේ පේනවා. ඒ කියන්නේ cake layers, pineapple layers, syrup අර මොනවද කියන්නේ අර maple syrup වගේ syrups මේව ඔක්කොම whipping creams හැමදේම මාරම හොඳට දාලා rich එකට රසන්ට nicely හදලා දෙනවා. මම පේනවාද කහ පාට, දුඹුරු පාට, රස පාට. nice. ඉතින් අපි යාගේ pineapple gateau එකත් කාලේ ඉවර වෙලා ඊට පස්සේ මගේ chocolate bun එක මගේ chocolate bun එකටත් තැනක් තියෙන්නේ පෑ නැද්ද නිකන් ඒකේ pineapple gateau එකට විතරක් නෙමෙයි මෙච්චර මහන්සියෙන් හදපු. ඉතින් ඕගලන්ටත් මේ වගේම රස chocolate buns හදන්න පුළුවන්. chocolate rolls, nutella rolls කියමුකෝ අපි නේද එහෙම කියමුකෝ හදන්න පුළුවන්. nicely මේක මෙන්න මේ වගේ කැඩිලා ලස්සනට එනවා. හරිම රසට තියෙනවා. ඕගලන්ට මේකට vanilla චුට්ටක් වගේ තව දැම්මනම් අර මං කියපු මුල්ම paste එකට තව මේකට vanilla රසක් වගේත් එනවා. හරිද? ඒ කියන්නේ නිකන් අර ඒ රස බනිස් රස වගේ කියන්නේ අපි ඒ රස එනවා. හොඳට තිබ්බා. මම මේ first time තමයි මේ pastry item එකක් හැදුවේ. මොකද මම pastry items හදන්න එච්චර දක්ෂ නෑ. ඔයගොල්ලෝ දන්නවනේ මම ඒ වගේ dessert වලට ඒවට කැමති නෑනේ ලොකුවට. අර main meals වලට තමයි මම දක්ෂ. ඉතින් ඒත් මට හරිම සන්තෝසයි අර නිකන් හෙන වෑයමක් නැතුව මම හෙන ආසාවෙන් හදපු දෙයක් නිසා අර ක්‍රිස්මස් කාලේට උමනාවෙන් හදන්න ආස නිසා. ඉතින් ඒක ලස්සනට හදිලා ආවා. ඉතින් මට මං ගැන හරිම දක්ෂයි. මේ ආඩම්බරයි ළමයි. ඉතින් ඒ විතරක් නෙමෙයි අද සීතල දවසක් හොඳ යාළුවෝ ටිකක් එක්ක රසම රස මෝකා එකක් බොන ගමන් රසම රස chocolate bun කාලා රසම රස ගැටෝ කාලා අපි හරිම ෂෝක් එක්ස්පීරියන්ස් එකක් ගත්තා. කාලයකට පස්සේ අපි ඉතින් එකතු වුණාම ඔබ කතා කරනවා. අපි වෙලාවකට අපේ ගෙදර එකතු වෙනවා. වෙලාවකට යාළුවගේ ගෙවල් වල එකතු වෙනවා. කොහොම එකතු වුණත් යාළුකම් කියන ඒවා හැමදාම තියෙනවා. ඉතින් මේ නත්තල් කාලේ මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම හොඳ යාළුවෝ ලැබෙන්න කියලා. හොඳ සන්තෝෂ ජීවිතයක් ලැබෙන්න කියලා. ඒ වගේම ආදරණීය මිනිස්සු මතක දේවල් පිරුණ අත්දැකීම් පිරුණ අපි හැමෝම බලාපොරොත්තු වෙන විදිහේ ලස්සන ජීවිතයක් ඔයගොල්ලෝ හැමෝටම ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලන්ගේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මේ නත්තල් කාලේ. ඉතින් ආදරණීයොත් එක්ක නත්තල සමරන්න අමතක කරන්න එපා. තව රස කෑම ගොඩක් ඔයගලන්ට ඉස්සරහට අරන් එන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකටත් like කරලා මේ වීඩියෝ එක share කරන්න යාළුවෝ අතර. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ නත්තලක්. ciao